කොහොමද ඉතින් ඔයාලට ඔන්න තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද අපි ඉන්නේ විශේෂ ගමනක් යන ගමන්. ඔයාලට තේරෙන්නේ නැති කොහොමද යන්නේ කියලා. අද අපි යනවා හෝර්න් ප්ලේස්. හෝර්න් ප්ලේස් කිව්ව මේ දවස්වල ගොඩක්ම කතා වෙන්නේ නේලුමල් ගැන. ඉතින් අපි දෙන්නත් හිතුවා නේලුමල් බලන්න යන්න. ඒ වගේම අපිත් එක්ක යාළුවෙක් අපිත් එක්ක යනවා. හැබැයි කලින් දැකලා පුරුදු හුරුපුදු මුහුදක් තමයි අද අපිත් එක්ක යන්න ඇවිල්ලා ඉන්නේ. බලන්න අඳුරන කෙනෙක් ඉන්නවා. ආයුබෝවන් කොහෙද යන්නේ මේ? අද අපි යනවා නේලුමල් බලන්න. ඉතින් මෙයාත් අපිත් එක්ක යන්නට යන ගමන් අපි නැවතුණා පට්ටිපොළ ස්ටේෂන් එකේ. ඉතින් මාර ලස්සන කාලගුණයක් තියෙන්නේ සීතලයි. පහුගිය ටිකේ නම් සෑහෙන සෙනග හිටියා. හැබැයි අද එහෙම නැහැ. අපි ටිකක් සතිය දවසක ඇවිල්ලා ඉන්නේ. පට්ටිපොළ ස්ටේෂන් එකේ නැවතුණා. පොඩ්ඩක් විශේෂ කාරණා කීපයක් තියෙනවා මතක් කරන්න මේ ගමනේ. ඔයගොල්ලත් හොටන් තැනට යනවා නම් අනිවාර්යෙන් මෙතන පොඩ්ඩක් නැවතිලා යන්න. මොකද කොළඹ බදුල්ල දුම්රිය ස්ථානයේ අපි කවුරුත් දන්න උඩරට දුම්රිය ස්ථානයේ උඩරට දුම්රිය මාර්ගයේ උසම ස්ටේෂන් එක. එහෙම නැත්නම් උසම දුම්රිය පොළ තමයි මේ පට්ටිපොළ ස්ටේෂන් එක විදියට දැනට සලකන්නේ. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් උස තියෙනවා මුහුදු මට්ටමේ ඉඳලා ගත්තොත් 1891ක් මීටර්. ඒ වගේම හරිම ලස්සන තැනක්, හරිම නිදහස් තැනක්. ඉතින් ටිකක් මල්ලි මොනවද හිතෙන්නේ ඔයාට? අද ගමන නම් ඇත්තටම ලස්සන ගමනක් කියලා හිතෙනවා. ඉතින් අපි මෙතන ඉඳන් ගමන පටන් ගමු. ඔව් අනිවාර්යෙන්. මම හිතන්නේ ඉතිහාසය ගත්තත් ඊටම ඈත ඉතිහාසයකට යනවා මේ පට්ටිපොළ ස්ටේෂන් එක. ඉතින් හොටන් දැන්නත් එහෙමයි. අවුරුදු ගානකට පස්සේ අපි ඕගොල්ලෝ ඔක්කොටම බලා ගන්න පුළුවන් නෙළුමල් පිපිලා තියෙනවා හොටන් දැන්නේ. අපි යන්නේ ඒවා බලන්න. ඉතින් අපි හිතනවා අපිට වැස්සෙන් බාධාවක් වෙන්නේ නැතුව ලස්සනට ඒ ටික ඔයාලට පෙන්වන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අපි එතනට ගිහලා බලමු. එහෙනම් හම්බෙමු. මේ පහුගිය ටිකේ මෙහෙට වැස්සද නැහැ? ඊයේ සාමාන්‍යව පෙරේදායි ඉස්සෙල්ලා තාවුවා හොඳට. පහුගිය ටිකේ සෙනග හිටියානේ. ඈ? එදා වැස්සේ හිටිය ඔක්කොම සෙනග. ඇත්ත? වාහන කියන්නේ මේ ඔත්තන පල්ලමාර වාහන යනව නේද? ඔව්. පල්ලා හැන්දලා උඩටම පැය 7ක් තිබ්බ පොලිම. උඩ කියන්නේ දැන් හොටන් තැන්න කොහෙද තියෙන්නේ? කො? අර පාර අර යන්නේ. අර කොළ පාර. අතන නේ. අර. ඒ ඕක හොටන් තැන්න නෙමෙයි. ඔය යන පාර. ඕකේ ගිහිල්ලා ඔතන ඉඳලා කිලෝමීටර් 11ක්ම යන්න ඕනේ. අර පැත්තට. ඔව් මෙතන ඉඳලා. මේ ඉඳලා 11ක්. මේ අලුතෙන් හොටල් වගේකුත් හදනව නේ. මේක හදලා තියෙන තාමුක වැඩ තියෙන්නේ. යනු කෙනෙක් හදන්නේ කොහොමද? කොළඹ. මොකද නම? නම නම් මන් දන්නේ නැහැ. යම් බලන්න කැරට්. පහුගිය ටිකේ බිස්නස් හොඳ ඇති. හොඳයි. මම සාධාරණ දුන්නයි. එච්චරයි ඉතින් වෙන්න ඕනේ. අනේ මේ සුදු කීපනයි. මේ පට්ටිපොළ ස්ටේෂන් එකේ මොකද්ද මේ තියෙන විශේෂත්වය? ඔව්. විශේෂයේ මේ උසම එක. පට්ටිපොළ කියන්නේ උසම ස්ටේෂන් එක. මට මෙන්න මේක අවර දෙන්නකෝ. මේක හොඳයිනේ. හොඳයි. එන්න සල්ලි දෙන්නේ. කොහොම එකයි. ආයේ මේ සවුත් වල තියාගන්න නෑ. එහෙම දුන්නොත් මට මං මේකාරී කියන්න. ඉස්සෙනම් අපි මෙසේ හෝඩන් ප්ලේන්ස් ජාතික වනෝද්‍යානයට ආවා. හිතවතුනි නෙළු පිපිලා තියෙනවා හැමතැනම මාර ලස්සනයි. අපිට පොඩි වෙලාවක් ඉන්න වෙනවා. ඔව් මේ හරියට දැන් වෙන පාර ටිකේ ඉඳන් නේලු පිපිලා මේ හටේම තියෙනවා මේ. අපි දැන් ඉන්නේ හෝටන් ප්ලේස් ජාතික වනෝද්‍යානේ ඇතුල් වෙන දොරටුව ළඟ. පේනවා නේද මේ පැත්තෙනුත් හැදිලා. නේලු වසන්තය. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157
අපි දැන් ඉන්නේ හෝඩන් තැන්න ජාතික වනෝද්‍යානයේ පිවිසුමේ. ඉතින් මෙතනින් ටිකට් එකක් අපි අරගෙන දැන් ඇතුළට යන්න හදන්නේ. මේ අපි ආපු කට්ටිය ටිකට් එකක් ගත්තා. ඉතින් මෙතන පොඩ්ඩක් ඔයගලන්ට කතා කරන්න හිතුනේ. ඔයගලන්ට පේන ඇති හරිම ලස්සනයි. පාට වර්ග 3කින් විතර මට පේන විදිහට තද රෝස සහ ලා රෝස සුදු නෙළු පිපිලා තියෙනවා මේ වටේටම. ඉතින් මෙතන ඉඳන්ම ඒක ඔයගලන්ට බලා ගන්න පුළුවන්. දැන් වෙලාව හරියටම දවල් 1යි. ඉතින් මේ වෙලාවෙත් ලොකු රස්නයක් නැහැ. වැස්සක් ගිහිල්ලා දැන් පොඩ්ඩක් පායලා තියෙන්නේ. අපි ඇතුළට යන්න හදන්නේ. ඇතුළට ගිහිල්ලා ඊටු ටිකක් බලමු. මෙතනටත් හරිම ලස්සනයි. වටේටම පිපිලා තියෙන්නේ. අපි හම්බෙමු ඇතුළේදී. හෝන් ප්ලේස් වලින් ඇතුල් වෙලා අපි දැන් ඇවිල්ලා ඉන්නේ තොටුපොළ කන්ද ට්‍රේල් එකට. ඒ යන පාර දිගේ මාර ලස්සනයි. නේලු වටේට පිපිටනවා. මේ නේලු මල විශේෂත්වය තමයි තියෙන්නේ. මේක අවුරුදු 13 වරක් තමයි මේ පිපෙන්නේ. ඒකටත් හොඳ ක්ලයිමේට් එකක් තියෙන්න ඕනේ. ඒ වගේම මේක තව විශේෂත්වයක් තියෙන්නේ. මේ මල හැදුනට පස්සේ ඒක හැදෙන ඇට වලින් සත්තු කාලා ඊට පස්සේ සත්තු මත් වෙලා ඒව ගොදුරු බවට පත් වෙනවා. ඊට පස්සේ ඒ ඇට මේ මෞෂාකේ මරාගෙන තමයි මේ මල හැදෙන්නේ. ඊට පස්සේ ආපහු ඇටේ පැලවිලා මේක හැදෙන්න වසර 12ක් 13ක් වගේ කාලයක් යනවා. ඒත් හොඳ ක්ලයිමේට් එකක් තියෙන්න ඕන. මේකට හරියන ක්ලයිමේට් එකක් තිබුණොත් විතරයි මේ මල හැදෙන්නේ. ඒක තමයි මේ මලේ තියෙන විශේෂත්වය. ලෝකේ මට මතක විදිහට 138ක්ද කොහෙද තියෙනවා නෙළු වර්ග. එකෙන් අපිට මෙහෙදි දාගන්න පුළුවන් නෙළු වර්ග 3ක් තියෙනවා දැනට පිපිලා. අපි සුරේෂ් අයියා ඉන්නවා TikTok කර කර. ඉතින් මොකද හිතෙන්නේ මේ නේලු වසන්තය ගැන? ඇත්තටම මාර ලස්සන හිතා ගන්න බෑ. මේ එක ළඟ පාට 3ක් මික්ස්ලා පිපිලා තියෙනවා මේ පොඩි ඒරියා එකක. හරිම ලස්සනයි. වෙනම ලෝකයකට ආවා වගේ ෆීල් වෙන්නේ. ඇත්තටම අනිවාර්යෙන් ඕගොල්ලන්ට එන්න පුළුවන් නම් ඇවිල්ලා බලන්න පරිසරයට හානි කරන්නේ නැතුව හරිම ලස්සනයි. ඒ වගේම අපි අද ආවේ අදාද දවසක. ඒක හින්දා කට්ටියත් අඩුයි. අද මෙයාගේ සද්දයක් වන්නේ. මෙයාට තමයි බුදු මුණක් තිබෙන්නේ නෙළු බලන්න එන්න. මේ අපේ කට්ටිය නේලු බලන්න ඇවිල්ලා මේ ඉති කඩලා දාලා. මේ කඩපු ඉති. සෑහෙන්න දින මේ හරි ඉති කඩලා දාලා. ඔන්න ඔකයි තත්ත්වේ. අපි දැන් ඉන්නේ තොටුපොළ කන්ද. තව ටිකක් නගින්න තියෙන මේ පීක් එක. අපි එතනට යන්න හිතුවේ නෑ මොකද ක්ලයිමේට් එකත් එන්නේ අඳුරු වීගෙන යනවා වැස්සත් එක්ක. මේ තමයි අපේ පළවෙනි දවස. ඉතින් අපේ සුරේෂ් අයියා අදෙන් අපිට සමු දෙනවා. ඔව් මම මෙතනින් පල්ලයට වැටෙනවා. නේ මෙතනින් පල්ලයට වැටෙනවද මම? නෑ සුරේෂ් අයියා අද තමයි පළවෙනි දවස් එක දවසයි.
අපි මේ දවස් දෙක ලෝකමරෙන් තියාගෙන ඉන්න අපි තව දවසක් හෙටත් ඉන්නවා. හෙට අපි ඔහිය පැත්තට යනවා. ඔහිය පැත්තේ ගිහිල්ලා ඒ පැත්තෙන් තමයි යන්න හිතාගෙන ඉන්නේ. අපි තොටුපළ කන්දට නැග්ගා. ඉතින් මම නම් අද කොළඹ යනවා මෙහෙම්මම. තව තියෙන ටික හරි තව තියෙනවා. ටිලන් මල්ලිලා ඉන්නවා දිගටම තව. ඉතින් අපි ඉස්සරහදී හම්බෙමු. ජයෙන් ජයම වේවා එහෙනම්. ඔව් ඒ විදිහට සුරේෂ් අයියා අද දවසට අපෙන් සමු දෙනවා. ඉතින් අපි දෙවෙනි දවසේ vlog එකත් අපි හෙට අරන් එනවා. අපි අද මෙතන තොටුපළ කන්දේ ඉවර කරලා මෙහෙම යනවා ඔහියට. ඔන්න ඔහොම තමයි නෙළු මල් වසන්තය. පේන හැම තැනම ලස්සනයි කියන්න වචන නැහැ අපි දැන් ඉන්නේ. සුදු පාට මල්. මෙතන සුදු පාට මල් ගොඩාක් තියෙනවා පේනවද? ඒක මාර්ලා. ඒක මේ ෆෝන් එකට ගන්න බෑ ඒ ලස්සන නේද? මේ ෆෝන් එකට ගන්න වෙල ලස්සන තියෙන්නේ පට්ටම ලස්සනයි. මේ මල් දැන් මල් වැටිලා ගොඩක් මල් වැටිලා තියෙන්නේ. වැටිච්ච මලක් බලමු. වැටිච්ච මල ගොඩාක් තියෙනවා දැන්. මේ තියෙන්නේ වැටිච්ච මලක්. නෙළු වල නෑ වෙන මලක් ඒ. ඉතින් මේ විදිහට නෙළු වසන්තේ හෝටල් ප්ලේස් වල පුළුවන් නම් ඉක්මනට එන්න. මොකද දැන් මල් වල අවසාන කාලේ වගේ තමයි යන්නේ. ගොඩක් වැටිලා තියෙනවා මල්. මේ වගේ පොහොට්ටුත් එනවා හැබැයි තනින් තනින්. අපි එනං හෙට දවසින් හම්බෙමු.